හෙලෝ වෙල්කම් ටු අචී ව්ලොග්ස්. ඉතින් අදත් මම ආවා රසම රස රෙසිපි එකක් අරන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද මම හදන්නේ රසම රස නූඩල්ස් සුප් එකක්. ඉතින් හරිම ලේසි මේ සුප් එක හදාගන්න. මේ දවස්වල වහිනවත් එක්කනේ. ඉතින් රසයට මේ වගේ සුප් එකක් හදාගෙන රැයට කන්න තියෙනවා නම් ඉතින් වෙන මොකුත් ඕනේ නැහැ. එහෙනම් බලමු මේ සුප් එක හදාගන්න මම ගත්ත දේවල්. මම ගත්ත කැරට්, අල, ලූණු, ලීක්ස්, ගෝවා, සුදුලූණු, නූඩල්ස් එකක්, චිකන්. මේ ටික තමයි මම ගත්තේ. මුලින්ම මම කරන්නේ කැරට් ටික මේ වගේ කොටුවට පොඩියට කපා ගන්න එක. ඊට පස්සේ මම අල එකත් පොඩියට කොටු හැඩයට කපා ගන්නවා. ඉතින් මේ ඔයාලා කැමති හැඩයකට කපා ගන්න. දැන් මම ගෝවකොළ ටිකක් පොඩියට කපා ගන්නවා. ඊට පස්සේ මම ලීක්ස් ටිකත් පොඩියටම කපා ගන්නවා. ලූණු ගෙඩියත් මම කොටු හැඩයට පොඩියට තමයි කපා ගන්නේ. ඊට පස්සේ මම සුදු ලූණු ටිකත් පොඩියටම කපා ගන්නවා. දැන් සුප් එකට ඕන හැමදේම අපි කපාගෙන ඉවරයි. දැන් බලමු සුප් එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැන්දක් විතර එකතු කරගන්නවා. ඔයාලට බටර් තියෙනවා නම් මාගරින් හරි තියෙනවා නම් මේ වෙලාවේදී ඒක එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේකට මුලින්ම සුදු ලූණු ටික එකතු කරලා තප්පර 30ක් විතර ෆ්‍රයි කරගන්නවා. ගොඩක් දුමුණු පාට නිකන් ෆ්‍රයි කරගන්න ඕනේ නැහැ. ටික වෙලාවක් ෆ්‍රයි කරගත්තම හොඳටම ඇති. සුදු ටිකක් බැදීගෙන ඉඳි මම ඒකට ලුණු ටිකක් එකතු කරලා ඒකත් විනාඩියක් විතර බැද ගන්නවා. ලුණු ටිකත් ෆ්‍රයි වෙගෙන ඉඳි මම ඒකට එකතු කර ගන්නවා කැරට් ටික. කැරට් ටිකක් විනාඩියක් විතර බැදගත්තට පස්සේ මම අල ටික එකතු කරගන්නවා. අල ටිකත් මම විනාඩියක් විතර බැද ගන්නවා. ඊට පස්සේ මම චිකන් ටික එකතු කරගන්නවා. ඔක්කොම එකපාර එකතු කරගන්නවා මම ටික ටික තමයි එකතු කරගන්නේ.
දැන් මම මේකට ලුණුයි ගම්මිරිසු එකතු කරගන්නවා. ඔයාලගේ රස අනුව මේව එකතු කරගන්න පුළුවන්. දැන් මම ගෝවා ටිකත් එකතු කරගත්තා. ඊට පස්සේ වතුර එකතු කරගන්නවා. වතුර ටිකක් වැඩිපුර එකතු කරගන්න. එතකොට සුප් ගතිය හොඳට වැඩිපුර තියෙනවා. ඉතින් මේක ඇත්තටම මේ වෙන කිසිම දෙයක් දාන්න ඕනේ නැහැ රසකාරක. දැන් මම මේකට එකතු කරගන්නවා නූඩල්ස් එකක්. ඊට පස්සේ පියනින් වහලා මම මේ ටික හොඳට තඹ ගන්නවා. දැන් විනාඩි 5කට පස්සේ තමයි මම මේ පියන ඇරලා බලන්නේ. මේ වෙලාවේදී තාම මගේ කැරට් ටික තාම තැම්බිලා නැහැ. ඒ හින්දා තව විනාඩි 5ක් විතර මම මේක වහලා රිපේ තියා ගන්නවා. ඒ අතර මම ලීක්ස් ටිකත් එකතු කරගන්නවා මේ සුප් එකට. දැන් හොඳට මේ ටික කලවම් කරලා ආයෙ පියනින් වහලා විනාඩි 5ක් විතර තියා ගන්නවා ලිපේ. දැන් මේ විනාඩි 10කට විතර පස්සේ ඉතින් මේ වෙලාවේදී අපේ ලෝල් ටික හොඳට තැම්බිලා, චිකන් ටිකත් හොඳට තැම්බිලා, නූඩල්ස් එකත් හොඳටම තැම්බිලා තියෙන්නේ. ඉතින් දැන් අපි සුප් එක හදාගෙන ඉවරයි. ඇත්තටම හරිම ලේසියි. හරිම ඉක්මනට හදා ගන්න පුළුවන් මේක. රෑකට උනත් උදේකට උනත් කන්න හරිම රස සුප් එකක් තමයි මේක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි සුප් එක හදාගත්තේ. ඉතින් හරිම ලේසියි. ඒකින්ද ඔයාලා try කරලා බලන්න අනිවාර්යයෙන්ම මේ සුප් රෙසිපි එක. මේ දවස්වල සීතලත් එක්ක මේ වගේ උණු උණු සුප් එකක් බොන්න තියෙනවනේ ඇත්තටම හරිම රසයිනේ. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක යාළුවොත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්න. Thank you for watching.